පරිගණකයේ තුළ අපි වගුවක් නිර්මාණය කළාට පස්සේ එම වගුවට දත්ත ඇතුළු කිරීමට අපි භාවිතා කරන්නේ SQL කේස් ලෙස insert into කියන කේතය. ඒතර මේ insert into කියන කේතය අපි ලියද්දී ලියන ආකාරය තමයි මෙතන මේ කාරක රීති කියලා පෙන්නලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දත්ත ඇතුළු කරන කාරක රීතිය හැටියට අපි පටන් ගන්නදී මෙහෙමයි ලියන්නේ. insert කියලා into කියලා ලියන්න ඕනේ. ඒතර මෙතන වචන දෙකක් හැටියට ලියනවා. ඒ වගේම into කියන්නේ තනි වචනයක්. මෙසේ insert into කියලා ලියලා ඊට පස්සේ අපි දත්ත දාන වගුවේ නම දෙන්න ඕනේ. ඒ උදාහරණයකට අපි හිතමු මෙන්න මෙතන තියෙන මේ employee කියන වගුවට නම් අපි දත්ත ඇතුල් කරන්නේ. එහෙනම් table name කියන තැන අපි දෙන්න ඕනේ වගුවේ නාමය. එසේ වගුවේ නාම දීලා ඊට පස්සේ අපි කරන්න ඕනේ අපේ වගුවේ තියෙන සෑම තීරයකම නම් දෙනවා. ඒතර මෙතන ඔබට පේනවා column 1 කියලා තියෙනවා. column 1 කියන්නේ මගේ මේ උදාහරණය අනුව නම් පළවෙනි column එක මේක employee number එක. එමන් එන්නේ column එකේ නම තමයි මේ මුලින්ම දෙන්නේ. ඊළඟට column 2 කියලා තියෙනවා. ඒ කියන්නේ column 2 කියන්නේ අපේ වගුවේ දෙවෙනි column එකේ නම. ඒතර මෙන්න මේ නම තමයි අපි type කරන්නේ. එහෙම නැත්නම් column 2 කියලා එහෙම නැත්නම් column 1 කියලා නෙමෙයි type කරන්නේ. ඔබේ වගුවේ තියෙන columns වල නම් දාන්නේ. එහිදී යම් අවස්ථාවක ඔබට මේ වගුවේ තියෙන සියලුම column වලට දත්ත දාන්න අවශ්‍ය නැත්නම් අපි උපකල්පනය කරමු අපිට ඕනේ සේවකාංකයේ මෙතෙන්ට දාලා සේවකයාගේ නම අපිට මෙතෙන්ට දාන්න. එහෙනම් එතකොට අපිට ඕන වෙන්නේ දත්ත දෙකක් දාන්න නම් අපි column දෙකේ නම් තමයි මේ ස්ථානෙට ඇතුල් කරන්න ඕනේ. ඒතර ඒ අනුව ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා columns වල නම් මෙතන ඇතුල් කරන්න ඕනේ. එසේ columns වල නම් ලබා දෙන්නේ වරහණක් තුල. වරහණ තුළ columns වල නම් ඇතුල් කළාට පස්සේ ඊළඟට අපි values කියලා values කියන්නේ SQL කේතයක් data ඇතුල් කරද්දී තමයි මේ values කියන එකත් අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි values කියලා අපේ වගුවට දාන අගයන්. ඒ කියන්නේ දැන් මෙතන බලන්න අංක කලාල් ඒව තමයි අගයන්. එහෙම අපි හිතමු අංක 2 right ඊළඟට අපි හිතමු ලලිත් අංක 2 ලලිත් ඊළඟට අපිට ඇඩ්‍රස් එක අවශ්‍ය නම් කැන්ඩි ඊළඟට ඔහුගේ වැටුප අවශ්‍ය නම් අපි තුන් 50000යි මෙන්න මේ ආකාරයට අපි values ලියන්න ඕනේ. ඒ values ලියන්න මෙහෙම පළවෙනි value එක ලියනවා. උදාහරණයකට දෙමු පළවෙනි value එක මේක. ඊළඟට දෙවෙනි value එක ලියන්න ඕනේ. යන දෙවෙනි value එක තමයි මෙතන අනුව ලලිත් කියන එක. ඔය ආකාරයට අපි මේ තීරු වලට ඇතුල් කරන values value 1 value 2 ආදි වශයෙන් එකින් අපි ලියන්න ඕනේ. මේක තමයි කාරක රීතිය බවට පත් වෙන්නේ වගුවකට දත්ත ඇතුල් කිරීමේදී. අපි උනම් බලමු මේ කාරක රීතියට අනුව උදාහරණයක් අරගෙන සාකච්ඡා කරන්න. අපි හිතමු අපට අවශ්‍යයි මේ පේන වගුවට දත්ත ඇතුල් කරන්න. ඒතර අපි SQL කේතේ ලියන්න ඕනේ මෙහෙම. මුලින්ම අපි ලියනවා insert. ඒතර දැන් තමයි ඔබ දන්නවා සාමාන්‍යයෙන් SQL ලියන්න ඕනේ capital වලින්. නමුත් ඒක පරිගණකයේදී ගැටලුවක් නෑ. අපි විභාගයකට SQL ලියනවා නම් විභාගයේදී අපි සාමාන්‍යයෙන් අනුගමනය කරන්නේ insert into කියන එක capital වලින් ලියන්න ඕනේ. ඊට පස්සේ මගේ මේ වගුවේ නම employee මොකද මෙතන ඔබට පේනවා වගුවේ නමයි insert into එකට පස්සේ දෙන්න ඕනේ. එහෙනම් අපි වගුවේ නම ලියනවා employee කියලා. මෙසේ වගුවේ නම ලියලා ඊට පස්සේ වරහණක් විවෘත කරනවා. ඒතර වරහණ විවෘත කළා ඊට පස්සේ වගුවේ තියෙන මාතෘකා ටික අපි ලියන්න ඕනේ. නමුත් අපි මේවා මාතෘකා කියන්නේ ඔබට මතක ඇති වගුවක සංයුතිය පැහැදිලි කරලා තියෙනවා. ඒ සංයුතියේදී අපි මේව හඳුනාගත්ත ගුණාංග කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන ඇට්‍රිබියුට් කියලා. එhmenan මෙන්න මේ ඇට්‍රිබියුට් ටික අපි ලියන්න ඕනේ. ඒ අනුව පළවෙනි ගුණාංගය employee number ඒ ලියන්න. ඒතර මෙතෙන්දී capital simple ભેදය අදාළ වෙන්නේ නැහැ. මොකද මේවා SQL නෙවෙයි. වගුවේ නාමය SQL වෙන්නෙත් නැහැ. වගුව තුල තියෙන තීරවල නම් SQL වෙන්නෙත් නැහැ. ඒ නිසා ඔබට ඒවා simple අකුරු වලින් ලියන්න පුළුවන්. ඒ අනුව දෙවෙනි ගුණාංගය වෙන්නේ මගේ මේ උදාහරණය අනුව employee name. ඊළඟට තුන්වෙනි column එක බවට පත් වෙන්නේ employee address. ඒ අනුව අපිට පුළුවන් employee address කියන කීලකට ලියන්න. හතරවෙනි column එකේ නම employee salary.
හරි. දැන් එහෙමනම් වගුවේ තියෙන සෑම කොලම් එකකම නම් මෙතනට එනකොට අපි ලියලා අවසానයි. ඒ අවසානයේ අපි මේ ආරම්භක වරහන මෙතනින් වහන්න ඕනේ. ඊට පස්සේ අපි ලියන්න ඕනේ values කියලා. ඒතර ඒක අපි කැපිටල් අකුරු වලින් ලියනවා. මොකද ඒක SQL නිසා values කියලා ලියලා ආයත් වරහන විවෘත කරන්න. මෙන්න මේ වරහන තුල අපි දාන දත්තේ ලියන්න ඕනේ. ඒතර අපි උදාහරණයකට හිතමු අපිට ඕනේ සේවක අංක 1. එහෙමනම් අපි මෙතන value කියන තැන මුලින්ම ලියනවා 1. ඊට පස්සේ ඊළඟ value එක ලියන්න කලින් කොමාවක් දාලා වෙන් කරන්න. ඊළඟට අපි දාන දත්තය හැටියට අපි තුමු සේවකයාගේ නම ලාල්. එහෙමනම් අපි මෙතන ලාල් කියලා ලියන්න ඕනේ. එසේ ලියන්නේ උද්දෘත පාඨ තුල. ඒතර ඇයි උද්දෘත පාඨ තුල අපි ඒක ඇතුල් කරන්නේ? හේතුව මේකයි. දැන් සේවක අංකය කියන එක අපි සංඛ්‍යා දත්තයක්. ඒ නිසා ඒක ඉන්ටිජර් කියලා තමයි වගුව හදද්දී අපි භාවිතා කළේ. ඒ නිසා සංඛ්‍යා දත්ත ඇතුල් කරද්දී අපි උද්දෘත පාඨයක් භාවිතා කරන්නේ නැහැ. නමුත් අපි employee name එක වාචා දත්තයක්. ඒතර ඒ වගේ දත්තයක් ඇතුල් කරද්දී අපි උද්දෘත පාඨයක් දෙපැත්තට දාලා ඒ උද්දෘත පාඨය තුළ තමයි දත්තය අපි ලියන්න ඕනේ. ඊට පස්සේ කමාවක් දැම්මා. ඊළඟට අපි තුමු අපිට ඇඩ්‍රස් එක හැටියට අවශ්‍ය කැන්ඩි මම කෙටි ලියනවා. දිග ඇඩ්‍රස් එකක් ලියන්නේ නැතුව එනවා මෙතන අපි ලියනවා උද්දෘත පාඨ තුළ කැන්ඩි. හරි. ඊට පස්සේ නැවත උද්දෘත පාඨය වහන්න. ඊළඟට අපි තුමු වැටුප රුපියල් 50000 නම් අපි 50000 කියලා නම් මෙතෙන්ට ඇතුල් කරන්න ඕනේ. අපි 50000 කියන එක ලියනවා නැවතත් කමාව දාලා. පහලින් ලියන්න මෙන්න මේ ආකාරයට ඒ වැලුවේ ක්ලියර් එකක් ඉන්ටිජර් දත්තයක් නිසා උද්දෘත පාඨයක් භාවිතා කරන්නේ නැහැ. ඉන්පසු වරහන් වැහුවා. අවසානයේ අපි තිත කමාව භාවිතා කරනවා. ඔබ දන්නවා සෑම SQL ප්‍රකාශනයකම තිත කමාව අපි අවසානයේ භාවිතා කරනවා. මෙන්න මේ ආකාරයට තමයි වගුවක් තුළට දත්ත ඇතුල් කරන්නේ. අතර වගුවකට දත්ත ඇතුල් කරන ආකාර කීපයක් තියෙනවා. ඒ අතරින් පළවෙනි ආකාරය තමයි මම මේ පැහැදිලි කළේ. අපි එහෙනම් බලමු දැන් මේ කේතේම පැහැදිලි කරා ලියමින්. නමුත් පරිගණකයේ WAM සර්වර් එක භාවිතා කළා. ඔබ දන්නවා WAM සර්වර් කියන්නේ අපිට SQL පුහුණු වෙන්න භාවිතා කළ හැකි සර්වරයක්. එහෙනම් මම WAM සර්වර් එකට ගිහින් අපි හදලා තියෙන මේ ටේබල් එකට data එකක් insert කරන්න කේත ලියලා බලමු කොහොමද දත්ත ඇතුල් වෙන්නේ කියලා. දැන් මේ ඔයාලට පේන්න තියෙන්නේ WAM සර්වර් ප්‍රෝග්‍රෑම් එක ගත්තාම WAM සර්වර් එක ඇතුලේ මම හදලා තියෙන වගුව පේන ආකාරය මම දැන් ඉන්නේ ටීචින් කියලා ඩේටාබේස් එකක. ඔබට පේනවා මේ උඩින් ටීචින් කියලා තියෙනවා. මේ ඩේටාබේස් එකේ වගු මම හදලා තියෙනවා කීපයක්. ඒ අතරින් මම එම්ප්ලොයි කියන වගුව තමයි මේ මොහොතේ තෝරගෙන ඉන්නේ. ඒ වගේම පේනවා ඇති මේ වගුවේ තියෙනවා field, employee number, ඒ වගේම employee name, employee address, EMP salary කියලා. ඒත් එක්කම බලන්න ඒකේ දත්ත ප්‍රරූප employee number එක මම භාවිතා කරලා තියෙන්නේ සංඛ්‍යා දත්ත ලෙස integer කියලා. ඒ වගේම salary එක මම භාවිතා කරලා තියෙන්නේ EMP salary integer. අනිත් field දෙකම employee name එක, employee address එක මේ දෙකම අපි අරන් තියෙන වාචා කියලා. එහෙමනම් මේකට data ඇතුල් කරන්න SQL කේත ලිවීමේදී අපි මේ WAM සර්වරේ භාවිතා කරන නිසා මෙතනින්ද අපි SQL ගන්නවා. SQL අරගෙන මේ ආකාරයට අපිට කේතේ ලියන්න පුළුවන්. ඒදිත් අර විදිහටම insert into කියලා ලිව්වා. අපි වගුවේ නම employee. ඊට පස්සේ වගුවේ තියෙන මාතෘකා පළවෙනි මාතෘකාවේ employee number එක කමා දාන්න. employee name නැවත කමා employee address ඊට පස්සේ අවසාන වශයෙන් වගුවේ තියෙන ඊළඟ මාතෘකාවේ employee salary. ඊට පස්සේ අපි values කියලා ලියනවා. අපිට අවශ්‍ය values ලියන්න ඕනේ. අපි අපේ අංක එක ඊළඟ දත්තේ හැටියට අපි දාන්නේ ලාල් කියලා. address එක අපි candy කියලා දානවා. ඔයාලට පේන්න ඇති මං ඒ ලාල් කෙනෙක්වත් candy කෙනෙක්වත් උද්දෘත පාඨ තුල දැම්මේ. ඊට පස්සේ වැටුප 50000යි එක සංඛ්‍යා දත්තයක් නිසා උද්දෘත පාඨයක් භාවිතා කළේ නැහැ. ඒතර අවසානයේ semicolon මේ ආකාරයට යොදන්න අවශ්‍ය නැහැ. හේතුව ඔබට පේනවා මෙතන මේ semicolon එක ඉබේ තියෙනවා.
එහෙමනම් අපි මේ කේතේ මෙතන ලිව්වට පස්සේ ඊළඟට අපි go කියන බොත්තම ක්ලික් කරන්න ඕනේ. එනවා බොත්තම ක්ලික් කරාම go කියනවා ඔබට පේනවා one rows inserted කියලා ආවා. ඒ කියන්නේ එක දත්තයක් ඇතුළු වුණා වගුවට. දැන් අපි වගුවට mouse එකකින් ක්ලික් කරලා බැලුවොත් දැන් ඔබට පේනවා ඇති අපි දාපු දත්තය වගුව තුළ තියෙනවා. මේ ආකාරයට නැවත නැවත අපිට ඕන තරම් දත්ත ඇතුල් කිරීමේ හැකියාව තියෙනවා. ඒතර ඒ දත්ත ඇතුල් කරන සෑම මොහොතකම අපි භාවිතා කරන්නේ insert into කියන කේතේ. අපි බලමු තවත් එක දත්තයක් ඒ ආකාරයට ඇතුල් කරන්න. බලන්න මේ කේතයක් කලින් ලියු විදිහටම තියෙන කොලම් ටික ලියන්න ඊට පස්සේ values ටික ලියන්න go කේතය එහෙනම් go කියන බොත්තම ක්ලික් කළාම one rows inserted කියලා ආවා වගුවට ක්ලික් කළාම අපි දාපු දත්ත වගුව තුළ තියෙනවා මේ ආකාරයට තමයි insert into කියන SQL කේතේ භාවිත කළා වගුවක් තුළට අපි දත්ත ඇතුල් කිරීම කරන්නේ